පව් සමාව ලබා දීමෙහි සහ අනවශ්‍ය දේ නොසලකා හැරීමෙහි ඇති මහඟුභාවය. ශුද්ධ අල් කුර්ආනයේ අල්ලාහ් තාලා තමන්ගේ යහ ගැත්තන් වෙත කරන අගන මග පෙන්වීමක් පිළිබඳව තමයි අපි මේ බලන්න යන්නේ. ශුද්ධ අල් කුර්ආනයේ අල්ලාහ් ආල ඉම්රාන් නැමැති පරිච්ඡේදයේ 133 සහ 134 වන වැකියෙහි මෙලෙස පවසා සිටී. أعوذ بالله من الشيطان الرجيم وسارعوا إلى مغفرة من ربكم وجنة عرضها السماوات والأرض أعدت للمتقين الذين ينفقون في السراء والضراء والكاظمين الغيظ والعافين عن الناس والله يحب المحسنين. අහස පොළොවමින් සුවිශාල වූ අල්ලාහ්ගේ පව් සමාව සහ ස්වර්ගයේ වෙත ඉක්මන් ගමනින් යන්න. එම ස්වර්ගයේ සහ පව් සමාව අල්ලාහ් කෙරෙහි බිය බැතියෙන් කටයුතු කරන්නන් හට අල්ලාහ් සූදානම් කර තිබෙනවා. ඒ වගේම තමයි කවුරුන් සතුටුදායක අවස්ථාවන්හිදී දුකින් සිටින කොටත් අංගහිඟිකම් එක්ක ජීවත් වෙන කොටත් යහ මාර්ගෙහි වියදම් කරන්නේද ඒ වගේම තමන්ගේ තරහා කෝපය මැඩ පවත්වා ගන්නන් එවෙන්නන්ද මිනිස්සුන්ට සමාව ලබා දෙමින් කටයුතු කරන්නන් වැනි අයව අල්ලාහ් ප්‍රිය කරන්නේ. දේව වාක්‍ය නිමයි. ගෞරවනීය සොයුරියනි, මෙම දේව වැකීන් අපිට උගත හැකි පණිවිඩ එමටයි. අතරින් සුවිශේෂයි, ඒ අතරින් වැදගත් මිනිස්සුන්ට සමාව ලබා දීමින් යහපත් ආකාරයට කටයුතු කිරීම කියන ක්‍රියාව. එනිසා වැඩි වැඩියෙන් මිනිස්සුන්ට සමාව දෙමින් නොසලකා හරිමින් අනවශ්‍ය දේවල් නොසලකා හරිමින් කටයුතු කර අල්ලාහ් වර්ණනා කරන යහ ඇත්තන්ගේ ගණයට අපිත් එකතු වීමට උත්සාහ කරමු.